ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් ගොඩක් අය ආවෝ මගේ පාවිච්චි කරන ටූල් සෙට් එක කොහෙන්ද ගත්තේ, මොනවද තියෙන්නේ මේකේ, මොනවද කරන්නේ මේකේ, එහෙම කියලා ගොඩක් අය ගොඩක් දේවල් අහුවා. ඉතින් අද මම හිතුවා මගේ මේ ටූල් සෙට් එක ගැන වීඩියෝ එකක් කරන්න. රයිට්. ඉතින් මේ විදිහට ටික් එකකින් තමයි ඕපන් කරගන්න තියෙන්නේ මේක. ඒ වගේම ඕපන් කරගත්තට පස්සේ විවිධ හැඩ වලින් එක විදිහට ඉතින් අපිට අවශ්‍ය වෙන විදිහේ ටූල්ස් මේ විදිහට තියෙනවා arrange කරලා ඒ අය ලස්සනට. මගේ මේ ටූල් සෙට් එකේ ටූල්ස් 36ක් තියෙනවා. මේකේ මීට වඩා අඩු ඒවා තියෙනවා, මීට වඩා ටූල්ස් වැඩි ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ තමන්ට අවශ්‍ය වෙන ටූල්ස් තමන්ට අවශ්‍ය විදිහට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියා දෙන්නම් මේ අවශ්‍ය වෙනම ප්‍රධානම බේසික්ම අවශ්‍ය වෙන ටූල්ස් වලින් මොනවද කරන්න කියලා. ඉතින් මේ ටූල් සෙට් එකේ තියෙනවා මෙන්න මේ වගේ බෝල වගේ තියෙනවා. එක සයිසස් වලින් තියෙන ලොකු ඒවා දෙනවා පොඩි. ඉතින් මේවා අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඔය මල් වල පෙතියෙම ලස්සනට හැඩ කරලා ගන්න තමයි මේ බෝල වගේ හැඩ තියෙන මේ වගේ දේවල් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඊට පස්සේ තව තියෙනවා මේ වගේ සෙට්. මේක අපි ගොඩක් වෙලාවට මේ ටූල්ස් ගොඩක් පාවිච්චි කරන්න වෙජිටබල් කාවින් වලට ඔය වෝටර්මෙලන් වල මල් පෙදියම මෙව හැඩ කරලා ගන්න මෙන්න මේ වගේ මේ ටූල්ස් පාවිච්චි කරනවා. ඉතින් ආටිස්ට් කරන අය තව ඉතින් එක වෙන දේවල් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අයගේ කරන ආර්ට් වැඩේ හැටියට තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට ඕන දෙයකට මේ ඕන ටූල් එකක් ඉතින් භාවිත කරන්න පුළුවන්. ඇත්තටම කියනවා ඊට පස්සේ මෙන්න මේ වගේ ටූල්ස් ගොඩක් ඉතින් මේකේ ගොඩාක් ටූල් වර්ග තියෙනවා. ඔයාලට කියා දෙන්න ඉතින් ඇත්තටම සමහර අයට ඔයාලට කියා දුන්නත් එහෙම තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේව පාවිච්චි කරන අය තමයි ඒවයින් කොහොමද කරන්නේ ඒ හැමදේම දන්නේ. ඉතින් මේ වගේ ටූල්ස් අපි භාවිත කරන ගොඩක් කලාවට චොකලට් කාවින් වලදී අපිට ඔය ගොඩක් හාරලා ගන්න පුළුවන් අවස්ථාවලදී මේ වගේ ටූල්ස් ගොඩක් අපි භාවිත කරන මේකෙන් චොකලට් මේව ඌරන්න ඒ වගේ දේවල් වලට. ඉතින් මේ ටූල්ස් ඇත්තෙන්ම චොකලට් කාවෙන්, වෙජිටබල් කාවෙන් මේ හැම දෙයකම භාවිත කරන්න පුළුවන් එකක් කියලා නෑ. ඒ වගේම තමයි මේවා මැටි ආශ්‍රිත නිර්මාණ කරන අය මේ ටූල් සෙට් එකම මේ විදිහටම භාවිත කරනවා. ඉතින් මේ ඇත්තෙන්ම මේ කාවින් වලට විතරක් නෙවෙයි වගේ මැටි ආශ්‍රිත නිර්මාණ ඒ වගේ ඕනෑම ආටිස්ට් නිර්මාණ කරන අයට ඕන දෙයකට භාවිත කරන්න පුළුවන් මේ ටූල් සෙට් එක තියෙනකොට. ඒ ටූල් වලින් වැඩ කරන අය ඒ ආටිස්ට් වැඩ කරන අය ඉතින් එයාලට අවශ්‍ය වෙලාවට ඕන එක තෝරලා ගන්න තමයි ඉතින් මේ වගේ ලොකු සෙට් එකක්ම එන ටූල් සෙට් එන්නේ. එතකොට තමන්ට අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය ඕන දෙයට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න තමයි මේක එක හැඩ වලින් ටූල් සෙට්. ඒ වගේම ඉතින් මට මේ ටූල් සෙට් එක මට උගන්වපු ෂෙෆ් කෙනෙක් මට ගිෆ්ට් එකකට තමයි එයා මට එයා ලංකාවට එන වෙලාවක මට මේක ගෙනල්ලා දුන්නේ. ඒ වගේම ඉතින් මම සර්ච් කරලා බැලුවා ගොඩක් වෙබ්සයිට් වල මේක ඔයාලට ලංකාවට ගෙන්නගෙන පාවිච්චි කරන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවද කියලා AliExpress එකේ මට එක හම්බුණා. AliExpress ගෙන්නලා මේක එයාලගේ ටූල්ස් ගොඩක් තියෙනවා එක විදිහේ. ඉතින් මම හිතන්නේ ඔයාලට ගොඩක් AliExpress එකේ ගිහිල්ලා බලනවා නම් මම හිතන්නේ ඔයාලට මේ වගේ අවශ්‍ය කරන ඔයාලගේ ආටිස්ට් වැඩවලට හොඳයි කියලා හිතන විදිහේ ටූල් සෙට් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙයි කියලා මම හිතනවා. නැත්තම් ගොඩක් දුරට ඉතින් ඔයාලට විදේශ රටකින් එනවාගේ මිත්‍රයෙකුට කොමුණම කෙනෙකුට කියලා තමයි එහෙම වුණොත් ඉතින් ඔයාලට මේ වගේ ටූල් සෙට් එකක් ඇත්තටම ගෙන්න ගන්න වෙනවා. ශ්‍රී ලංකාවේ ඔයාලා දන්න තැනක් තියෙනවා නම් ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එහෙම ගන්න දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් යන්න. එතකොට ඒ කෙනෙක්ට ලංකාවෙන්ම පර්චේස් කරගන්න පුළුවන් හැකියාව තියෙන නිසා ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් යන්න. ලංකාවේ මේ වගේ මේ අවශ්‍ය ටූල් සෙට් එකක් ගන්න පුළුවන් ස්ථානයක් තියෙනවා නම් කාට හරි ඒක අනිවාර්යෙන් වැදගත් වෙයි කියලා මම හිතනවා. රයිට්. ඉතින් මට අද කියන්න ඕනේ මගේ ටූල් සෙට් එක ගැන. ඔයාලට ගොඩක් අය වගේ මැසේජ් දාලා කමෙන්ට් කරලා තිබුණා මේ ගැන ටූල්ස් ගැන කියන්න කොහෙන්ද ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකින්ද මම හිතනවා අද වීඩියෝ එකකින් ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා යම් කෙනෙකුට. ඉතින් කෙනෙකුට වැදගත් වුණා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ TikTok account එක follow කරලා තියාගන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා අනිවාර්යෙන් තියාගන්න. ඉතින් අනිවාර්යෙන් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝටම ජය වේවා.